රයිට් ආයුබෝවන් දැන් මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ අර මාර්තු මාසේ නොමිලේ කියන සටහනත් එක්ක. හරි. පළවෙනි වීඩියෝ එකක් දැම්මා ඒක ටිකක් මදි කියලා හිතෙනවා. ඉතින් ඒ මදි කියලා හිතන නිසා දැන් මේතන ඉඳලා වීඩියෝ හතරක් යනවා එක දිගට. ඉතින් අර මාසෙට හතරයි ක්ලාස් තියෙන්නේ. ඒ වගේ වීඩියෝ හතරක් එක දිගට යනවා. එතකොට ඒකෙදි පාඩමේ කොටස් ආවරණය කරනවා. එතකොට පැය දෙකක් දෙකේ ඒවා හතරක් තුල කරන්න පුළුවන්. පළවෙනි පාඩමේ ඒ ටික ඒ විදිහට කවර් වෙනවා. හරි. අ, ඉතින් මේ දැන් වැඩේ යන හැටි කිව්වනේ. පළවෙනි වීඩියෝ එක කිව්වේ. හරි. එතකොට දැන් පළවෙනි වීඩියෝ එක නැතුව තමයි දැන් මේ වීඩියෝ හතරක් දාන්නේ. හරි. එතකොට පළවෙනි වීඩියෝ එකේ ටිකක් කර මම හිතනවා ඒක ළමයි බලන්න නැතුව ඇති කියලා. ඉතින් ඒ හින්දා මේ වැඩේ යන්නේ දැන් අර විදියට. හරි. ඉතින් මුලින්ම මේ මම ගැන කියන්නම්. මම දිවංග නිශානායක. හරිද? මම යක්කල සයන්ස් ගේට් කියන ආයතනයේ ෆිසිකල් ඒ කියන්නේ භෞතික පන්ති කරනවා. ඒ අතරේ ඔන්ලයින් ක්ලාස් කරනවා සහ ගෲප් ක්ලාස් හෝම් විසිට් පන්ති පවත්වනවා. හරි. එතකොට මම ඉන්ඩස්ට්‍රියල් ෆාමසිටිකල් සයන්ස් කියන උපාධිය හදාරනවා. දෙවන අවුරුද්දේ දෙවන වසරේ ඉන්නේ. ආයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියන්නේ SLMC ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල්. ඒකේ අප්‍රෙන්ටිස් ෆාමසිස්ට් කෙනෙක් විදියට ඒ කියන්නේ ඖෂධ වේදී විදිහට ලියාපදිංචි වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා එක්සෑම් ලියන්න ඉන්නවා. ආයේ ෆාමසි පැත්තෙන් මට ඩිප්ලෝමා එකක් තියෙනවා. ඉතින් ඔය ටික තමයි මගේ ගැන විස්තර ටික. ඉතින් දැන් විද්‍යාව ගැන කතා කරොත් විද්‍යාව කියන්නේ එහෙම අපූර්ව විෂයක් හරි මම අර ඒ කියනවනේ. ඉතින් මේකෙදි දැන් ඔයාලා මේ ඉගෙන ගන්න විද්‍යාව තියෙනවානේ 10 පන්ති. ඒතකොට මේ 10 පන්තියේ ටික නැතුව 11 පන්තියේ ටික බෑ. හරි 10 පන්තියේ ටික තමයි බේසික්. ඒ වගේම තමයි දැන් මේ ඔයාලා ඉගෙන ගන්න යන 10 පළවෙනි පාඩම. ඒ කියන්නේ ජීව රසායනික හා සෛලීය පදනම කියන පාඩම ඇවිල්ලා මේක ඇවිල්ලා ජීව විද්‍යාවේ බේසික් එක. හරි. දැන් ඔයාලා A level වලට ජීව විද්‍යාව විෂය තෝරගන්න ඉන්නවා නම් එතකොටත් A level වල ජීව විද්‍යාව විෂයේ පළවෙනි පාඩම මේ පාඩම තමයි මෙතනින් එහාට ගිහිල්ලා වැඩිපුර දේවල් ටිකක් උගන්වනවා. හරි. ඉතින් මේ පාඩම හරියට අහුන්නේ නැත්නම් දැන් පදනමක් මාතෘකාවෙම තියෙන පදනම කියලා. ඒ පදනම හරියට අහුන්නේ නැත්නම් ඉස්සරහ ජීව විද්‍යාව ටස් ටික ටිකක් අමාරු වෙනවා. හරි. ඉතින් අපි දැන් පාඩම පැත්තට යමු. එතකොට පාඩමේ මාතෘකාව තමයි ජීව රසායනික හා සෛලීය පදනම. ඔගේ කැලි දෙකක් තියෙනවා. රසායනික කියන එකයි සෛලීය කියන එක. හරි. සෛලීය කියන එක. හරිද? එතකොට සෛලීය පැත්ත ගත්තොත් සෛලීය සහ ඒ කොටස් ගැන සහ රසායනික පැත්ත අනිත් එක. එතකොට මේ රසායනික කොටස් වලින් තමයි මේ සෛලය හැදලා තියෙන්නේ. රසායනික කියන්නේ රසායනික සංයෝග. හරි. රසායනික සංයෝග වලින් තමයි මේ කොටස් ටික හැදිලා තියෙන්නේ. හරි. ඉතින් රසායනික සංයෝග ටික ගානට පිළිවෙලට ඉගෙනගෙන මේ සෛලය ගැන ඊගාවට ඉගෙන ගන්න දෙයි. රයිට්. රයිට්. අපි දැන් බලමු වැඩේ කොහොමද යන්නේ කියලා. ළමයි ලෝකේ ගත්තොත් හරි. ලෝකේ ගත්තොත් මූලද්‍රව්‍ය. ඔය ආවර්ත ද්‍රව්‍යදී අනික තමයි මේ කියන්න මම හිතියේ ඔයාලා මගේ හෝ කාගේ හෝ පන්ති ගියත් නැතත් දිගටම මේකට සහභාගී වුණත් නැතත් ඔයාලා අනිවාර්යෙන් පළවෙනි මූලද්‍රව්‍ය විස්ස පාඩම් කළ යුතුමයි. හරි. ආවර්ත ද්‍රව්‍යයේ පළවෙනි මූලද්‍රව්‍ය විස්ස පාඩම් කළ යුතුමයි. අනික තමයි ඔය එක එක කවි ඒවෙන් පාඩම් කරන්න යන්න එපා. හරි. ඊට පස්සේ කවිය මතක තියාගන්නත් ඕනේ. ඒ කවියෙන් හැදෙන මූලද්‍රව්‍ය ටික මතක තියාගන්නත් ඕනේ. ආයෙ තියෙනවා 9 විදිහට කියවෙන්නේ නැතුව ලියවෙන මූලද්‍රව්‍ය. උදාහරණයක් විදිහට පොටෑසියම් ගත්තොත් කොහොමද ලියන්නේ? K. හරි. පොටෑසියම් ගත්තොත් K. ඊට පස්සේ බෙරිලියම් බෝරෝන් පැටලෙන. හරි. බෙරිලියම් බෝරෝන් පැටලෙන. පොටෑසියම් ඊට පස්සේ පොටෑසියම් කියන්නේ ඔය වගේ තව තියෙනවානේ. එතකොට
ඔය වගේ දේවල් පැටලෙනවා. ඒකට කවිය මතක තියාගන්නත් ඕනේ. කවියෙන් එන මෝඩ් එක මතක තියාගන්නත් ඕනේ. ඒ මෝඩ් එකේ මේ වගේ දේවල් ආපුවම මේක මතක තියාගන්නත් ඕනේ. හරි. එහෙම එපා. ඉතින් මේකම පාඩම් කරන එක ලේසි. හරි. කෙලින්ම හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රේට්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, ආර්ගොන්, ක්ලෝරින්, ආර්ගොන්, පොටෑසියම්, කැල්සියම්. හරි. කොහොම පාඩම් කරන එක ලේසි. ඒ නිසා ඔයා කොහේ පන්ති ගියත් මොනවා කරත් පාඩ විභාගයේ ආවර්තිතාව හම්බෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි මූලද්‍රව්‍ය 20 පාඩම් කර යුතුයි. ඒක මාරම වැදගත් ඉස්සරහ පාඩම් වලට සහ ප්‍රශ්න වලට උත්තර දීමේදී. ඉතින් අද ඉඳන් හරි අද ඉඳන් ආවර්තිතාවයේ මූලද්‍රව්‍ය 20 පාඩම් කරන්න. හරි. අනික තමයි ඔයාලට එනවා අයනීකරණ ශක්තිය කියලා ප්‍රස්තාවයක්. ඒක ඉගෙනුවාට පස්සේ ඒකත් පාඩම් කළ යුතුයි. ඒකේ තියෙන ඔන්නම දෙයක්. දැන් ඒකත් ලියන්න නැත්නම් ඒක ලියන්නත් ආවර්තිතාවකයේ මූලද්‍රව්‍ය 20 ඕනේ. හරි. ඒක ලියන්නත් ආවර්තිතාවකයේ මූලද්‍රව්‍ය 20 ඕනේ. ඒක ලියන්නේ ඒක සාමාන්‍යයෙන් එන්නේ මම එන විදිහ පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම් ඔයාලට. මේ වගේ එකක් එන්නේ. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන්. හරි. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආර්ගොන්. ඊට පස්සේ පොටෑසියම්, කැල්සියම්. ඔය වගේ එකක් තමයි එන්නේ. හරි. දැන් දැක්කද මේක ලියන්න මූලද්‍රව්‍ය 20 පාඩම් වෙලා තියෙනවා. ඉතින් මේ ආශ්‍රය ලොකු ප්‍රශ්න වගේක් අහනවා රසායන විද්‍යාවේදී ඒවා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ දැනගෙන සිටිය යුතුයි. ඉතින් ඔය ටික ගානට ලස්සනට ඉතින් ඔයාලට පාඩම් කරනවා. හරි. දැන් ෆිසිකල් පන්තියක් වගේ නම් හැමදාම උදේට හැමදාම ආපු ගමන් මුල් කරන්නේ මේ අරග ලියන එක. හරි. ඊට පස්සේ මාසයක් විතර ඕක ලියුවාම පාඩම් ඉන්නවා නිකන්. හරි. කොහොමද වැඩේ වෙන්නේ? right. ඉතින් ඔය අමතර කරුණු ටිකක් කිව්වේ ඔය ටික කරගන්න. ඉතින් මම ඔයාලට උදව්වක් විදියට කිව්වේ ඒ විදියට වැඩේ කරගෙන යන්න. හරි. right. දැන් මේ පාඩම් පැත්තට හරි. දැන් ඔය රසායනික සංයෝග ගැන කියන්නේ ඔය කියු. දැන් මෙහෙමයි. අපේ ඔය ආවර්තිතාවය ගත්තොත් සහ ස්වභාවය ගත්තොත් මූලද්‍රව්‍ය. ඒ කියන්නේ මේ මූලද්‍රව්‍ය කියන්නේ තනි මූලද්‍රව්‍ය. හරි. එකට එක්කව වෙච්ච ඒවා නෙමෙයි. එකට එක්කව වෙච්ච මූලද්‍රව්‍ය තියෙන ආවර්තිතාවය පළවෙනි. හරි තනි මූලද්‍රව්‍ය විදිහට ගත්තොත් සාමාන්‍ය ස්වභාවයේ මූලද්‍රව්‍ය 92ක් විතර තියෙනවා. හරි. ඒ කියන්නේ අපේ ස්වභාවික පොළවෙන් හෝ ඒ කොහෙන් හරි ඕන දිගකින් මූලද්‍රව්‍ය 92ක් විතර තියෙනවා. හරි 92ක් පමණ තියෙනවා. දැනට හොයාගෙන තියෙනවා. හරි. විද්‍යාව කියන්නේ ඊට වෙනස් වෙන දෙයක්. ඒ නිසා මේ දැනට හොයාගෙන තියෙනවා මූලද්‍රව්‍ය 92ක් විතර. හරි. එතකොට පුතේ ඔය මූලද්‍රව්‍ය 92කින් හරි මූලද්‍රව්‍ය 92කින් ජීවී දේහයක් හරි මිනිසා වෙන්න පුළුවන් මොකෙක් හරි වෙන්න පුළුවන් ජීවී දේහයක් තැනීම හරි ජීවී දේහයක් තැනීමට මේ මූලද්‍රව්‍ය 92කින් පුතේ හරි ජීවී දේහයක් තැනීමට මේ මූලද්‍රව්‍ය 92කින් 25ක් පමණ දායක වෙලා තියෙනවා හරි ඊයද 25ක් හරි 92කින් 25ක් පමණ දායක වෙලා තියෙනවා. හරි. ඉතින් ඔය 92 කොහොමද මේ ඇඟේ ඇතුලේ තියෙන්නේ? දැන් මේ මූලද්‍රව්‍ය එක්ක වෙලා මොනවද හැදෙන්නේ? සංයෝග හැදෙනවා. හරි. එතකොට කොහොමද ඔය මූලද්‍රව්‍ය 92 තියෙන්නේ? sorry 25 තියෙන්නේ ඇඟට. අන්න ඒ දේවල් අධ්‍යයනය කරන්න තමයි ඊගාවට අපි යන්නේ. හරි. එතකොට දැන් මම කිව්වනේ මේවා මූලද්‍රව්‍ය එක්ක වෙලා සංයෝග හැදෙනවා කියලා. මේ විදිහට මේ මූලද්‍රව්‍ය 25න් ජීවී දේහය තැනීමට හරි ඒ විදිහ සංයෝග හැදීමට ප්‍රධාන වශයෙන් මූලද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ දැන් මේවා එක්කව වෙලා මේ 25 එක්කව වෙලා හැදෙන සංයෝග තියෙනවා පුතේ ඒ කියන්නේ ඒ සංයෝග හැදෙන්න වැඩි වශයෙන්ම දායක වෙලා තියෙන මූලද්‍රව්‍ය තියෙනවා ඒවා මෙහෙන් ගත්තොත් අපි කාබන් හරි කාබන් हाइड्रोजन ऑक्सीजन नाइट्रोजन हरी අපිට අධ්‍යයනය කරන්න පුළුවන් විදිහේ ප්‍රධාන මූලද්‍රව්‍ය හතරක් තියෙනවා අපේ ඇඟේ තියෙන. ඒ කියන්නේ මේ 25න් වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය හතරක් පිළිබඳව අපිට අධ්‍යයනය කරන්න තියෙනවා. හරි.
මේ මූලද්‍රව්‍ය ටිකෙන් තමයි අපි ඊගාවට කතා කරන සංයෝග හැදිලා තියෙන්නේ. හරි. මේ මූලද්‍රව්‍ය ටිකෙන් තමයි ඊගාවට අපි කතා කරන සංයෝග හැදිලා තියෙන්නේ. දැන් පුතේ මේ මෙතන මූලද්‍රව්‍ය හතරයිනේ තියෙන්නේ. එතකොට මේ මූලද්‍රව්‍ය හතරට අමතරව අපිට පුළුවන් ගන්න පොටෑසියම් මේවත් දායක වෙලා තියෙනවා. මේ හතරට අමතරව පොඩ මේවත් දායක වෙලා තියෙනවා. පොටෑසියම්, කැල්සියම්, සෝඩියම්, හරි, සල්ෆර් ඔය වගේ දේවල් ඔය වගේ මූලද්‍රව්‍ය මේ ප්‍රධාන ඒවට අමතරව අරවත් දායක වෙලා තියෙනවා. හරි. ඒවත් දායක වෙලා තියෙනවා. ක්ලෝරින් ඒ වගේ දේවල්. හරි. ඊට පස්සේ දැන් මෙහෙම. දැන් මම කිව්වනේ මේ මේවා එක්ක හොයලා සංයෝග හැදිලා තියෙනවා කියලා. මේ පුතේ මූලද්‍රව්‍ය. හරි. මේ මූලද්‍රව්‍ය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. මේ මූලද්‍රව්‍ය එක්කහුව වෙලා මේ මූලද්‍රව්‍ය එක්කහුව වෙලා සංයෝග හැදිලා තියෙනවා. හරිද? දැන් අපි අධ්‍යයනයේ පහසු කරපුතේ ඔය සංයෝග කොටස් දෙකකට බෙදමු. මේ සංයෝග කොටස් දෙකකට බෙදමු. හරි. දැන් බලන්න දැන් මම මේක මකන. හරි. අණු දෙකක් තියෙනවා. ඒකෙන් 25කින් ජීවිතේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ 25කින් වැඩි වශයෙන්ම ප්‍රධාන වශයෙන්ම මූලද්‍රව්‍ය හතරක් තියෙනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. දැන් ඒවට අමතරව තියෙනවා පොටෑසියම්, කැල්සියම්, සෝඩියම්, සල්ෆර්, ක්ලෝරින් ඒ වගේ දේවල්. දැන් අපි බලන්න යන්නේ මේ මූලද්‍රව්‍ය වලින් සංයෝග හැදිලා තියෙනවා. ඒ සංයෝග මොනවද කියලා දැන් ඊගාවට බලන්න යන්න. හරි. වැඩේ තේරුණානේ. රයිට්. එතකොට දැන් මේ සංයෝග ගොඩාක් හැදෙන්න පුළුවන්නේ. ඒ නිසා මේ සංයෝග ගොඩක් හැදෙන්න පුළුවන් නිසා මේවා කොටස් දෙකකට බෙදනවා. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. හරි. ඒ කොටස් දෙක බෙදන්න පදනම් වෙච්ච හේතුව මොකක්ද? පදනම් වෙච්ච හේතුව. පුතේ මෙන්න මේ කාබන් කියන මූලද්‍රව්‍ය අඩංගු වීම හෝ නොවීම මත හරි වීම හෝ නොවීම මත මේවා කොටස් දෙකකට බෙදනවා. මේකෙන් හැදෙන සංයෝග කොටස් දෙකකට බෙදනවා. හරි මේකෙන් විතරක් නෙමෙයි අර පොටෑසියම් සෝඩියම් හරි සෝඩියම් ක්ලෝරින් ඒ වගේ සල්ෆර් ඒවා එක්කව වෙලා හැදෙන කොටස් සංයෝග කොටස් දෙකකට බෙදනවා. බෙදෙන්නේ කාබන් තිබීම හෝ නොතිබීම මත. හරි. කාබන් තියෙනවා නම් ඒවා අපි හඳුන්වනවා මොන සංයෝග කියලාද? කාබනික. හරි. කාබනික සංයෝග කියලා හඳුන්වනවා. හරි. ඊට පස්සේ කාබන් නැත්නම් මේවට කියනවා අකාබනික සංයෝග කියලා. හරි. අකාබනික සංයෝග කියලා. හරිද? ඔන්න ඔහොමයි ඕකේ වැඩේ වෙන්නේ. හරි. ඔක බෙදෙන්නේ ඔන්න කොහොමයි. හරිද? ඊට පස්සේ දැන් අපි මෙහෙම බෙදුවානේ. දැන් අපි බලමු මේවට උදාහරණ මොනවද කියලා. දැන් එතකොට පුතේ කාබන් තියනවා හෝ කාබන් මූලද්‍රව්‍ය තියෙන විදිහ තියනවා කියලායි නෑ කියලායි තමයි බෙදුවේ. කොහොමද බෙදුවේ? කාබනික අකාබනික. හරිද? දැන් බලමු මේවට උදාහරණ මොනවද කියලා. හරි. එතකොට මේවට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. මෙන්න මේ කාබෝහයිඩ්‍රේට්. හරි. කාබෝහයිඩ්‍රේට්. ප්‍රෝටීන්. හරි. ලිපිඩ. ඊට පස්සේ ඇමයිනෝ අම්ල. හරි. ඇමයිනෝ අම්ල. හරි. ඕවා ගන්න පුළුවන්. ඇමයිනෝ අම්ල නැත්නම් මේක ඇමයිනෝ අම්ල නෙමෙයි. හරි. ඇමයිනෝ අම්ල නෙමෙයි නියුක්ලික් අම්ල. හරි. නියුක්ලික් අම්ල. හරි. ඕවා ගන්න පුළුවන්.
ඊගාවට අපේ ඇඟේ තියෙන අකාබනික සංයෝග. හරි කාබන් අඩංගු නොවන සංයෝග විදිහට අපිට ගන්න පුළුවන් දැන් මෙහෙමයි. ඔයගේ පුතේ ඔයාලට අච්චු පොතේ දීලා තියෙනවා. මෙහෙම කේස් එකක්. හරිද? ඕකේ ඔයාලට දීලා තියෙන අකාබනික සංයෝග විදිහට දීලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. හරි? CO2 කාබන් මොනොක්සයිඩ්. හරි? ඊට පස්සේ ආයෙ ඔයාලට දීලා තියෙනවා බයිකාබනේට්. බයිකාබනේට්. හරි? HCO3 බයිකාබනේට්. හරි? ඊට පස්සේ CO3 මයිනස් කාබන්. හරි? ඔන්න ඕවා තමයි. හැබැයි දැන් ඔයාලට පේනව නේද මේකේ මේ කාබන් තියනවා කියලා. දැන් ඒකවල මම කිව්ව දේ වැරදි කියලා වගේ හිතේ කාබන් තියනවනේ. හැබැයි මේවා ඔයාලට දීලා තියෙන ඒවා කාබන් තිබුණාට පුතේ ඒවා අකාබනික සංයෝග විදියට තමයි හඳුන්වන්නේ. හරිද? ඒවා අකාබනික සංයෝග විදියට තමයි හඳුන්වන්නේ. ඇයි කියලා මම කියන්නේ නැහැ. ඒක ඔයාලට ඉස්සරහදී උගන්වනවා. දැන් මේක ASCII ඒක කියන්න බෑ. හරි? ඉතින් මේ ඔය ටික තමයි තියෙන්නේ. හරි? එතකොට දැන් මේ ටික පැහැදිලිනේ. මේකෙන් එන ඒවා කාබනික සහ අකාබනික ලෙස කොටස් දෙකකට බෙදෙනවා අපි සංයෝග. ඒවා කාබනික අකාබනික. එතකොට කාබනික ඒවට උදාහරණ මෙන්න මේ හතර. හරිද? ඔන්න ඔය උදාහරණ හතර ගැන අපි සවිස්තරාත්මකව ඉගෙන ගන්න යන්නේ. ඔයාලා පාඩමේ තියෙන මෙන්න මේ උදාහරණ ටිකේ සවිස්තරාත්මක අධ්‍යයනයක්. හරිද? right. ඔය ටිකේ සවිස්තරාත්මක අධ්‍යයනයක් තමයි තියෙන්නේ. දැන් අපි එහෙනම් ගමු පළවෙනි සංයෝගය. හරිද? පළවෙනි සංයෝගය මොකද්ද? කාබෝහයිඩ්‍රේට්. හරි? පළවෙනි සංයෝගය කාබෝහයිඩ්‍රේට්. right. මාතෘකාව ලියමු. කාබෝහයිඩ්‍රේට්. right. දැන් මොකද්ද මේ කාබෝහයිඩ්‍රේට් කියන්නේ? කොහොමද මේවා හැදිලා තියෙන්නේ? කාබෝහයිඩ්‍රේට් කොහෙන්ද ආවේ? හරි? මේ වගේ ප්‍රශ්න ටිකක් මතුවෙන්න ඕනේ. මොනවද කාබෝහයිඩ්‍රේට් කියන්නේ? අර පොඩ්ඩක් ඉගෙනගෙන තියෙන හින්දටින් ඕක තේසයක් නෑ. ඇවිල්ලා තියෙනවනේ හැම වෙලේම. හරි? ඒ නිසා දැන් අපි බලමු කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොකක්ද? පුතේ කාබෝහයිඩ්‍රේට් කියන්නේ මේ පෘථිවිය ගන්න පුළුවන් බහුලම හරි සුලභම වැඩිපුරම දෙන සංයෝගය තමයි කාබෝහයිඩ්‍රේට්. ඇයි එහෙම කියන්නේ? හරි? මම කිව්වා කියලා ඔයාලා විශ්වාස කරන්න එපා. අච්චු පොතේ තිබ්බා කියලා විශ්වාස කරන්න එපා. ඇයි එහෙම කිව්වේ කියලා දෙයක් තියෙන්න ඕනේ විද්‍යාවේ. හරි? ඇයි එහෙම කියන්නේ? මෙහෙම කියන්නේ දැන් අපේ ශාක තියෙනවා නේද? ඔය ශාක හැම දෙයක්ම ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන්නේ කාබෝහයිඩ්‍රේට්. එතකොට ලෝකේ වැඩියෙන්ම තියෙන මොනවද? ශාක. හරි? ශාක වලින්. ඒතකොට වැඩියෙන්ම නිපදවන්නේ මොනවද? කාබෝහයිඩ්‍රේට්. අන්න ඒ නිසා කාබෝහයිඩ්‍රේට් ලෝකේ සුලභම සංයෝගය විදියට වෙලා තියෙනවා. හරි? එතකොට කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා අල, බතල, මඤ්ඤොක්ක, දාන්න, සීනි. හරි? ප්‍රභා සංශ්ලේෂණයේ ඵලය තමයි ඵලය කාබෝහයිඩ්‍රේට් නෙමෙයි. ඵලය ග්ලූකෝස්. ඒ කියන්නේ ග්ලූකෝස් කාබෝහයිඩ්‍රේට් එකක්. හරි? ග්ලූකෝස් කාබෝහයිඩ්‍රේට් එකක්. ග්ලූකෝස් ලෙස ගබඩා කරන්නේ නැහැ. ගබඩා කරන්නේ පිෂ්ඨය ලෙස. ඒක පිෂ්ඨය කාබෝහයිඩ්‍රේට් එක වෙනවා. හරි? right. එතකොට දැන් මම කිව්වනේ අර මෝල් ද්‍රව්‍ය හතරෙන් හැදිලා තියෙන්නේ කියලා. එතකොට සංයෝග වර්ග හතරක් කිව්වා. ඒ හතර මෝල් ද්‍රව්‍ය හතරෙක් වෙලා හැදිලා තියෙන්නේ කියලා. හැබැයි මේකට මේ සංයෝග වල මෝල් ද්‍රව්‍ය හතරම දායක වෙන්නේ නැහැ. හරි? හතරම දායක වෙන්නේ නැහැ. එතකොට අපි බලමු කාබෝහයිඩ්‍රේට් වලට දායක වෙලා තියෙන මෝල් ද්‍රව්‍ය මොනවද? හරි? කාබෝහයිඩ්‍රේට් හැදෙන්න පුතේ දායක වෙලා තියෙනවා කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූල ද්‍රව්‍ය තුන දායක වෙලා තියෙනවා. හතරම දායක වෙන්නේ නැහැ එතකොට. හරි? හතරම දායක වෙන්නේ නැහැ. right. එතකොට ඔය මූල ද්‍රව්‍ය හතර සංයෝජනය වෙද්දී හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය පුතේ 1:1ක් විදිහට
සංයෝජනය වෙනවා. හරි. ඒ කියන්නේ හයිඩ්‍රජන් දෙකක් ආවොත් ඔක්සිජන් එකක්. හරි. හයිඩ්‍රජන් තුනක් ආව කියන්නේ එතකොට ඔක්සිජන් කීයද? ආන්නේ තුනක් කියලා. ඔච්චර සංයෝග හතරක් ආවොත් ඔක්සිජන් දෙකයි. ඔය විදිහට තමයි යන්නේ. හරි. 22ක් වගේ වුණොත් ඔක්සිජන් 11. කොහොම තමයි යන්නේ. හරි. කොහොම තමයි හැඩගැසීම යන්නේ. එතකොට උදේ මේ කාබෝහයිඩ්‍රේට වලට තව සංයෝග ගොඩක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට් ඇතුලේ සංයෝග ගොඩක් තියෙනවා. එහෙනම් සංයෝග ගොඩක් තියෙනවා. හරි. මේ සංයෝගයෙන් ගොඩක් සංයෝග හැදිලා තියෙනවා. හැබැයි මේක තමයි ප්‍රධාන එක්කෙනා. එහෙනම් දැන් මේවට මේක රසායන සංයෝගයක් නේ. එහෙනම් මේකට සූත්‍රයක් තියෙන්න ඕනේ. හරි. මේක රසායනික සංයෝගයක් නිසා මේකට සූත්‍රයක් තියෙන්න ඕනේ. හරි. එහෙනම් මෙයා ප්‍රධානික කරගෙන අනිත් අය අණු කොටස් කරගන්න නම් මෙයාට පොදු සූත්‍රයක් තියෙන්න ඕනේ. මොකද අනිත් ඒවට පොදු එක්කෙනා මෙයා නිසා. හරි. තව ඉගෙන ගන්න තියෙනවා කොටස් ටිකක්. ඒ කියන්නේ මෙයාගේ සංයෝග ටිකක්. එයාට පොදු එක්කෙනා මෙයා නිසා මෙයාට පොදු සූත්‍රයක් තියෙන්න ඕන. හරි. ඒක තමයි පොදු සූත්‍රය කියලා කියන්නේ. එහෙනම් අපි බලමු මෙයාගේ පොදු සූත්‍රය මොකක්ද කියලා. මේකේ පොදු සූත්‍රය අපිට ගන්න පුළුවන්. දැන් මෙතන දෙකක් නේ තියෙන්නේ. එහෙනම් මේ දෙන්න වෙනම වෙන්න ඕනේ. හරි. වෙනම ගත්තා නම් හරි මේ දෙක. මෙයාට දෙකක් දාලා මෙයාට මෙහෙම ගත්තා නම් හරි. ඊගාවට කාබන් මෙහෙම දෙන්න. කාබන් වලට මේ අනුපාතය මේ අවශ්‍ය නැති නිසා එහෙම තියෙන්න ඕනේ නැති නිසා මෙයාට අපි කාබන් වලට x කියලා දානවා. හරි. ඕන එකක් වෙන්න පුළුවන්. x කියලා දාන්න ඕන අගයක් වෙන්න පුළුවන්. එහෙනම් මෙයාට අපි දානවා y කියලා. එතකොට මේ y ගෙන් මේවා වැඩි වෙන්න ඕනේ. හරි. මේ y ගෙන් මේවා වැඩි වෙන්න ඕනේ. මේකෙන් මේවා වැඩි වෙන්න. හරි. මෙහෙම දැම්මේ මෙයාට අනුපාතයක් තියෙන නිසා වරහන් දාලා මෙයාව දැම්මා. හරි. එතකොට දැන් ඔයා හිතන්න මේකෙන් අණු දෙකක් තිබ්බා කියලා. එහෙනම් එන්න ඕනේ කොහොමද? C දෙකෙන් වැඩි වෙන්න ඕනේ 2යි මේක දෙකෙන් වැඩි වෙන්න. හරි. දැන් ඔය දෙක කියන්නේ මේ මුළු අණුවටම තමයි මේ දෙක දාන්නේ. හරි. එතකොට මේකේ 2යි මේකේ ඔහොම තියෙන්නේ. එහෙනම් මේක අපි විදුලිවාරි වුවොත් මෙහෙම නේද එන්නේ. 4යි O 2යි. හරි. අන්න මෙන්න මේ අනුපාතය ඇවිල්ලා නේද මෙතන? 2 අණු එක ඇවිල්ලා. හරි. ඔන්න ඔහමයි ඔය අපි පොදු සූත්‍රයක් කියලා ගන්න. හරිද? right. දැන් තේරුණානේ මේ ඇයි මෙහෙම මේ සූත්‍රයක් තියෙන එක. හරි. පොදු සූත්‍රයක් තියෙන්නේ ඕක. හරි. පොදු සූත්‍රයක් තියලා දැන් පොදු සූත්‍රයක් තියෙනයි කියලා මම කිව්වා. හරිද? right. දැන් මෙහෙම පොදු සූත්‍රයක් තියෙනවා නම් මේකේ සංයෝග තියෙන්න ඕන. තව සංයෝග තියෙන්න ඕන. හරිද? එහෙනම් අපි බලමු මේකේ තියෙන තව සංයෝග මොනවද කියලා. හරිද? ඒ කියන්නේ මේ සංයෝග හැදිලා තියෙන්නේ පුතේ අර දැන් මේක ඇරලා බලන්න නැහැ. හරිද? දැන් මේ සංයෝග හැදිලා තියෙන්නේ ඇයි කියලා කියන්නේ. මේ සංයෝග හැදිලා තියෙන්නේ ඒ සංයෝග වර්ග කරලා තියෙන්නේ මෙන්න මේ කාබන් පරමාණු ගාන මත. හරිද? කාබන් පරමාණු ගාන මත සංයෝග වර්ග තියෙනවා 6ක්. හරිද? සංයෝග වර්ග 6ක් තියෙනවා. හරිද? ඒ සංයෝග වර්ග 6 නම් කරලා තියෙන කාබන් පරමාණු ගාන මත කාබන් පරමාණු 1ක් 2ක් 3ක් 4ක් 5ක් 6ක් තියෙන සංයෝග විදිහට තමයි ඕක වර්ග කරලා තියෙන්නේ. දැන් මේකේ උදාහරණයක් දීලා තියෙන ඔයාලගෙන් එක සංයෝගයක් අරගෙන තමයි මේකේ සංයෝග තියෙනවා කියලා තියෙන්නේ. හරිද? එතකොට මේ ඔයාලගෙන් ගන්න එක සංයෝගය තමයි දැන් මම කිව්වේ ඒ සංයෝග ගත්ත හැටි. ඉතින් ඔය විදිහට මේ සෑදී ඇති ආකාරය අනුව මේ කාබෝහයිඩ්‍රේට වර්ග කරලා තියෙනවා. හරිද? සෑදිලා තියෙන ආකාරය කියලා යාලා කියන්නේ කාබන් පරමාණු ගාන මත තමයි මේ සංයෝග වර්ග කරලා තියෙන්නේ. එහෙම වර්ග කරපු සංයෝගයක් අරගෙන තියෙනවා. ඒක තමයි මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් කියන සංයෝග වර්ග 3. හරිද? මේ සංයෝග වර්ග 3 අරගෙන තියෙනවා. එතකොට මේ සංයෝග වර්ග 3 තියෙන්නේ කාබන් පරමාණු 6ක් තියෙනවා. හරිද? right. දැන් එතකොට කාබෝහයිඩ්‍රේට සංයෝග වර්ග 3කට සෑදී ඇති ආකාරය අනුව වර්ග කරලා තියෙනවා. මොනවද වර්ග 3? right. මොනවද වර්ග 3?
කාබෝහයිඩ්‍රේට් සෑදී ඇති ආකාරය අනුව වර්ග තුනක් නම් කරලා දෙනවා. වර්ග තුන තමයි මොනෝ සැකරයිඩ්, සැකරයිඩ්, අනික ඩයිසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, අනික පොලි සැකරයිඩ්. හරි. ඕක තමයි කාබෝහයිඩ්‍රේට් සෑදී ඇති ආකාරය අනුව ඔයාලගේ සිලබස් එකේ ඔයාලගේ මට්ටමට වර්ග කරලා තියෙන තුන. මීට අමතරව තව ගොඩාක් ජාති තියෙනවා. හරි. මීට අමතරව පට්ට ලෝකයක් තියෙනවා. ඔයාලට තියෙන්නේ තුනයි. ඉතින් මේ තුන පාඩම් කරන එක ලේසියි. හරි. ඉතින් ඕක තමයි මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. හරි. right. දැන් අනිත් අපි හැම වෙලේම කරා වගේ දැන් ආයේ අපි අර ප්‍රධාන වශයෙන් මූල ද්‍රව්‍ය හැදිලා තියෙන සංයෝග හතරක් ගත්තා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, මොනවද අනිත් එක? ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල. හරි. ඊට පස්සේ ඒ සංයෝග අපි වෙන වෙනම කතා කරන්න පටන් ගන්න. ඔන්න දැන් කාබෝහයිඩ්‍රේට් ගත්තා. ඒතකොට කාබෝහයිඩ්‍රේට් වල සෑදී ඇති ආකාරය අනුව මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියලා වර්ග තුනක් තියෙනවා. දැන් මේ එකින් එක කතා කරන්න තියෙනවා. හරි. right. අපි දැන් බලමු මොනොසැකරයිඩ් කියන්නේ මොනවද කියලා. හරි. right. දැන් මොනොසැකරයිඩ් කියලා මාතෘකාව දාලා අපි වැඩේ පටන් ගමු. right. මොනොසැකරයිඩ් අන්න මාතෘකාව. හරිද? right. දැන් අපි කිව්වනේ අර පොදු සූත්‍රයක් ලියුවා කියලා. අන්න දැන් මේ පොදු සූත්‍රයෙන් වැඩක් ගන්න යන. හරි. මේ පොදු සූත්‍රයෙන් මේ සංයෝගයට සූත්‍රයක් හදන්න ඕනේ. එයාලා සූත්‍රය දීලා තියෙනවා. හදන්න ඕනේ නැහැ. සූත්‍රය දීලා තියෙනවා. මේකේ සූත්‍රය තමයි C6යි H12යි O6යි. හරි. ඕක තමයි මොනොසැකරයිඩ් වල සූත්‍රය. හරි. මේක ඔයාලට පුරුදු සූත්‍රයක්. මොනවද මේ ග්ලූකෝස් වල සූත්‍රය. හරි. ග්ලූකෝස් වල සූත්‍රය. එහෙනම් ග්ලූකෝස් කියන ඒ අයිති වෙන්න ඕනේ මොනවටද? මොනොසැකරයිඩ් වලට. ග්ලූකෝස් කියන සංයෝගය මොනොසැකරයිඩ්. හරි. ඒක දැන් අපි බලමු. එතකොට ඔයාලට දැන් සූත්‍රය දීලා තියෙනවා. මේක තමයි සූත්‍රය. එතකොට ඔයාලට උදාහරණ 3ක් දීලා තියෙනවා. හරි. උදාහරණ 3ක් දීලා තියෙනවා. මේ සූත්‍රයේ අයිතිකාරය තමයි පළවෙනි උදාහරණය. ඔයාලා දන්න විදිහට. හරි. ඔයාලා දන්න විදිහට මේ ග්ලූකෝස් තමයි මේ සූත්‍රයේ අයිතිකාරය. ඒක තමයි පළවෙනි උදාහරණය. ග්ලූකෝස්. ඊට පස්සේ තව උදාහරණයක් තියෙනවා. ෆෘක්ටෝස්. නිත් උදාහරණය ගැලැක්ටෝස්. හරි. ඕක තමයි උදාහරණ 3. හරි. ග්ලූකෝස්, ෆෘක්ටෝස්, ගැලැක්ටෝස්. හරි. right. දැන් මේවා එකින් එක කතා කරන්න යන්න ඕන. මොනොසැකරයිඩ් කියන්නේ මොනවද මේ උදාහරණ? ඒවා කතා කරන්න ඕන. පුතේ මොනොසැකරයිඩ් කියන්නේ මොනවද? මොනොසැකරයිඩ් කියලා අපි හඳුන්වන්නේ මොනවද? මෙන්න මේ මොනොසැකරයිඩ් එකතු වෙලා තමයි කාබෝහයිඩ්‍රේට් කියන හැමදේම හැදිලා තියෙන්නේ. හරි. කාබෝහයිඩ්‍රේට් කියන හැම දෙයක්ම හැදිලා තියෙන්නේ මෙන්න මේ මොනොසැකරයිඩ්. එහෙනම් කාබෝහයිඩ්‍රේට් වල මොන ඒකකයේද මොනොසැකරයිඩ් කියන්නේ? කාබෝහයිඩ්‍රේට් වල තැනුම් එක. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් තැනිලා තියෙන්නේ මෙන්න මේ මෙන්න මේ සංයෝගය මොනොසැකරයිඩ් වල. එතකොට මේවා මොනොසැකරයිඩ් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය. තැනුම් ඒකකය. හරි. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය තමයි මොනොසැකරයිඩ්. දැන් මේවා මොනොසැකරයිඩ් කියන ඒවා සරල සීනි විදියට හඳුන්වනවා. ඒ කියන්නේ ඔය ග්ලූකෝස් කියන්නේ සීනි. ඔයාලා දන්නවනේ ග්ලූකෝස් කියන්නේ සීනි. ඒ හින්දා මේවා සරල සීනි. හරි. සරල සීනි ලෙස හඳුන්වනවා. සරල සීනි ලෙස.
මෙයා පුතේ ස්පටික. හරි ස්පටික. දිය නෙමේ ස්පටික. හරි ස්පටික. මේවා ස්පටිකයි. හරි ස්පටික. right මේවා ස්පටික රූපයක් ගන්නවා. හරිද? සාමාන්‍යයෙන් මොනසකරයිද ජලයේ දිය වෙනවා. හරි ජලයේ දිය වේ. හරි මේවා ජලයේ දිය වෙන ග්ලූකෝස් ජලයේ දිය වෙනවා නේ. ඔයාලා දන්නවනේ පට්ටා විදියට දිය වෙනවා. ආයි ග්ලූකෝස් නැති වෙන්නම දිය වෙනවා. හරි ආයේ ග්ලූකෝස් මොන රහද? ග්ලූකෝස් වැනි රහයි. ඒක නම් මේවා එමි බාන ග්ලූකෝස් වැනි රාසයි. හරි right එහෙනම් දැන් මොනොසැකරයිඩ් වල අපි කතා කරා පොදු සූත්‍රයක් කතා කරා මොනොසැකරයිඩ් වල සූත්‍ර කතා කරා C6 12යි O6යි. දැන් මෙතන අර අනුපාතය එයා සත්‍ය කරලා දෙනවා. හරි මේ 12ට 6 එහෙනම් 291යි. හරි ඒක එයා සත්‍ය කරලා තියෙනවා. හරි right මොනොසැකරයිඩ් මොනොසැකරයිඩ් වලින් ඊට පස්සේ ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් කියලා අරගෙන තියෙනවා. ඊට පස්සේ මොනොසැකරයිඩ් වල ಗುಣ කතා කරා. ඒවා විල කාබෝහයිඩ්‍රේට් වලට අනුව මේකකයේ සරල සීනික් විදියට හඳුන්වනවා ස්පටික රූපී ජලයේ දිය වෙනවා සහ පැණි රසයි. හරි right දැන් අපි බලමු ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් වල වෙනම විස්තර. හරි උදාහරණ වල විස්තර බලන්න ඕනේ. right එහෙනම් අපි ගමු ග්ලූකෝස් මේක මකනවා. උදේ දැන් මම ඔයාලට මේ වීඩියෝස් වල නෝට් එකක් දෙන්නේ නැහැ. හරි මොකද වීඩියෝ එක දික් වෙනවා. එතකොට ඔයාලා බලන්න කම්මැලි. හරි මන් දන්නවා මොකද මාත් ඒ වීඩියෝ බලපු ඒ කාලයක් තමයි තිබ්බේ. හරි ඕවා බලන්න එන කම්මැලි. ඒ නිසා වීඩියෝ එක දික් වෙන නිසා මේ නෝට් එක දෙන්නේ නැහැ. ඔයාලා නෝට් එකක් දාගන්න. ඔයාලට මේ PDF එකක් එවලා තියෙනවානේ. හරි PDF එක උත්තරලා තියෙන සාමාන්‍ය පන්තියේ නෝට් එකක් ලියන. පැය දෙකේ පන්තිය. ඔයාලා ලයිව් සම්බන්ධ වෙනවා නම් පන්තියට ඉදිරියේදී එහෙම නෝට් එකක් දෙනවා අපි අනිවාර්යෙන්. ඉතින් දැන් මේ වෙලාවේ නෝට් එකක් දෙන්නේ නැත්තේ මේ වීඩියෝ එක දික් වෙන නිසා. හරි. right අපි බලමු ග්ලූකෝස් නේද අපි සාමාන්‍යයෙන් දන්න කෙනෙක් ග්ලූකෝස්. හරි ග්ලූකෝස් පවතින ස්ථාන මොනවාද? ග්ලූකෝස් පවතින ස්ථාන වලට අපිට උදාහරණ ගන්න පුළුවන්. ඉදුණු පළතුරු. හරි ඉදුණු පළතුරු වල තියෙනවා. ආය මී පැණි වල තියෙනවා. හරි මී පැණි වල තියෙනවා. මේකේ අපි බැලුවොත් ග්ලූකෝස් ගත්තොත් දැන් ග්ලූකෝස් ගත්තොත් ජීර්ණයේ අන්තඵලයක් තමයි මේ ග්ලූකෝස් කියන්නේ. හරි ග්ලූකෝස් කියන්නේ ජීර්ණයේ අන්තඵලය. ආහාර ජීර්ණ පද්ධතියේ ජීර්ණයේ අන්තඵලය ග්ලූකෝස්. හරි ජීර්ණයේ දැන් මේ ඇවිල්ලා උදාහරණයක් තියෙන තැන් වලට උදාහරණ මම මකන්නම්. හරි තියෙන තැන් වලට උදාහරණ දෙක මකන්නම්. ග්ලූකෝස් වල වැදගත් ප්‍රවෘත්තියක් අපි කතා කරොත් ග්ලූකෝස් කියන්නේ ආහාර ජීර්ණයේ අන්තඵලය. හරි අන්තඵලය. right ඔය තමයි අන්තඵලය. හරි ඊට පස්සේ මොනින්ම කිව්වා ප්‍රභා සංශ්ලේෂණයේදී කාබෝහයිඩ්‍රේට් නිපද වෙනවා කියලා. ඒ වගේ මම කිව්වා ප්‍රභා සංශ්ලේෂණයේ ඵලය තමයි ග්ලූකෝස්. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයේ ඵලය ග්ලූකෝස්. හරි ප්‍රභා සංශ්ලේෂණයේ ඵලය ග්ලූකෝස්. හරි ඵලය ග්ලූකෝස්. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනේ අපි කන්නේ මේවනේ. හරි කන්නේ මේවා. එතකොට මේවා කන්නේ සංයෝග විදිහට කාබෝහයිඩ්‍රේට් විදිහට කන්නේ. හරි කාබෝහයිඩ්‍රේට් විදිහට කන්නේ. චාකෝලින් ඉපදෙන ග්ලූකෝස් එකක්. එතකොට ඒවා ජීර්ණය කරලා එහෙනම් හැදෙන්න ඕනේ අන්තඵලය. දැන් කාබෝහයිඩ්‍රේට් කියන්නේ මහා අණුව. එතකොට ඒක ජීර්ණය කරාම කුඩා අණුවක් හැදෙන්න ඕනේ. එහෙනම් ඒ කුඩා අණුව ග්ලූකෝස් වෙන්න ඕනේ. ඒකයි මේ ආහාර ජීර්ණයේ අන්තඵලය ග්ලූකෝස් වෙලා තියෙන නිසා ප්‍රභා සංශ්ලේෂණයේ ඵලය ග්ලූකෝස් වෙලා තියෙන්නේ. right ඊගාවට තව කරුණක් ගත්තොත් මේ ග්ලූකෝස් බෙදහැල්ල තමයි ග්ලූකෝස්
ග්ලූකෝස් බිඳ හැරීමෙන් තමයි සෛලීය ශෝෂණයේදී ශක්තිය නිපදවන්නේ. හරි. ශක්තිය නිපදවන්නේ සෛලීය ශෝෂණයේදී. ඒක ශක්තිය නිපදවන අණුව මොකක්ද කියලා ගත්තොත් ATP තමයි ශක්තිය නිපදවන අණුව. හරි. ATP. හරි. ශක්තිය නිපදවීමෙන් ග්ලූකෝස් බිඳ හැරලා ශක්තිය නිපදවනවා. ඉතින් වෙනත් කරුණු විදිහට ග්ලූකෝස් අමතර කරුණු විදිහට වලට කරුණු තුනක් සටහන් කරලා තියෙනවා. ආහාර ජීර්ණ යන්ත්‍ර ඵලය, ප්‍රභා සංශ්ලේෂණයේ ඵලය සහ ග්ලූකෝස් බිඳ හැරීමෙන් සෛලීය ශ්වසනයේදී ශක්තිය නිපදවේ කියන. හරි. එතකොට ග්ලූකෝස් තියෙන තැන් ආයෙ මතක් කළොත් ඉදුණු පළතුරු වල තියෙනවා සහ මොනවාද අනිත් එක මී පැණි වල තියෙනවා. right. right. ඊගාව උදාහරණය ෆ්‍රුක්ටෝස්. හරි. ෆ්‍රුක්ටෝස් කියනවා ෆ්‍රක්ටෝස් කියනවා. ඔය පයන්නට අර මොකක්ද එක දාලා තමයි කියන්නේ. හරි. ඉන්නවා නම් දන්නේ නැහැ. මේක දන්නේ නැහැ. right. එතකොට ෆ්‍රක්ටෝස් ඔය මේ දැන් මම කරන ඩිග්‍රී හැටියට මම ගොඩක් කරලා තියෙන්නේ ඉතින් ෆාමසි පැත්තනේ. ඒ කියන්නේ ඖෂධ විද්‍යාව පිළිබඳව මම කරන්නේ. ඒ දැන් ඔයාලට සාමාන්‍යයෙන් ඔය බේත් එහෙම අහගන්නත් පුළුවන් නේද? ඒක බේත් අහගෙන ඉන්න ડોක්ටර් කෙනෙක් වගේ බේත් දෙන්න බෑ. මම කියන්නේ බේත් වලින් කරන දේවල් කියන්න පුළුවන් දැන්. සාමාන්‍යයෙන් දැන් ગેස්ට්‍රයිටිස් වල බොනවනේ මෙප්‍රසෝල් කියලා එකක් හරි අර 60 හෙල්ලෙන කල්ලක් තියෙන මෙහෙම හෙල්ලෙන් හරි චාසස් කියලා හෙල්ලෙන් ඒ කලල බොන්න ඕනේ කෑමට පසුද පෙරද කියලා අහුවොත් ගොඩක් එවුන් කියන්නේ කෑම කාලේ ඉවරලා තමයි බොන්න ඕනේ කියලා. හරි. එහෙම බිව්වම ඔයාලට ජීවිතේට ગેස්ට්‍රයිටිස් හොඳ වෙන්නේ නැහැ. හරි. ජීවිතේට ગેස්ට්‍රයිටිස් හොඳ වෙන්නේ නැහැ. ඔයාලගේ අම්මලා තාත්තලා ඉන්නවා නම් එයාට කියන්න ඕක බොනවා ඇති. ගොඩක් අය බොන්නේ මේ කෑම කෑවට පස්සේ. එහෙම බීලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ ગેස්ට්‍රයිටිස් වලට ඔමෙප්‍රසෝල් කියන බේත බොනවා නම් ඒ කරලා බොනවා නම් ඔයාලා බොන්න ඕනේ කෑම කන්න කලින්. හරි. කෑම කාලා බිව්වට ગેස්ට්‍රයිටිස් හැදෙන්නේ නැහැ. ඉතින් අනික තමයි දැන් ඔය පෙත්ත බිව්වා කියලා දැන් ඔය පෙත්තක් ගහලා ඔය සමහර අපේ කැම්පස් එකේ වුණා දැන් කැම්පස් එකේ ඉතින් මේ කැවෙන්නේ නැහැ හරියට කැවෙන්නේ නැහැ බෝඩි මේ ඉන්නවා නම් මේ බෝඩි මේ ඉන්නවා නම් උදේට ගන්න නැහැ හරි උයන්න බෑ උදේට ගන්න නැහැ එතකොට දවල්ට දැන් උදේල නැත්තම් දවල්ට කෑම ගේන්න වෙන්නේ නැහැ සල්ලිත් නැහැ ඉතින් අද සල්ලි නැහැ සමහරුන් ගාව විතරයි ඉතින් අපි වගේ උන් ගාව සල්ලි නැහැ එතකොට මේ පාඩෙත් වෙන එකේ ගෙදරින් කියන එකක් නේ එතකොට බත් 10ක් විතර ඉන්නවා නම් බත් 3ක් විතර තමයි තියෙන්නේ හරි එතකොට දවල්ටත් නැහැ ඊට පස්සේ මේ කොහොම හරි දැන් රැයටත් උයන්න වගේ කම්මැලි වුණොත් කරන්නේ කට්ටිය සල්ලි දාලා මොකක් හරි ගේම් හරි අම්මට පහුවදා උදේට තමයි සෙට් වෙන්නේ හරි බෝස් ගානවා බඩ දැවිල්ලයි කේස් එකෙන් කේස් ගොඩ හරිද ඔය කෑම කන්න නැතුව හිටියාම ඔය කේස් එක තමයි එන්නේ ඉතින් ආයේ තව සමහර උන් කරනවා ગેස්ට්‍රයිටිස් තියෙනවා හොඳටම දැන් පොත්තුකුත් කන්නවා හරි පොත්තුකුත් කන්නකොට ඌ කරන වැඩේ දැන් ඒ උන් දන්නවනේ පෙත්ත බොන්නේ කොහොමද කියලා මේ එහෙම දන්නා වුණාට ගොන් වැඩක් කරන්නේ හරි මේ පෙත්තක් බීලා කනවා කොත්තුවක් විතරම ආයෙ දේශනා මුකුත් නැහැ සුපිරිවත් අර ඉතින් ඒක හයිදවක් කියහම අර ලොකු කොත්තුවකට අර මේ නිකන් කලින් පාරමේ යටින් පොල්ලෙල්ලක් ගියා වගේ හරි මේ ඒක සාමාන්‍ය ඉතින් ඒ බේතටත් දරා ගන්න පුළුවන් පරිමාවක් තියෙනවනේ එතකොට සම්පූර්ණයෙන්ම අරක ඇසිඩ් එක මේ මෙයා වෙන්නේ නැහැ හරි උදාසීනය වෙන්නේ නැහැ මේ අලු කන සැරේ හැටියට පොත්තු පොත් කාලා ඊට පස්සේ මොනවද මේ ඩෙවලුත් කාලා හරි ඊට පස්සේ සුපිරි පහෝදාට නැගිට ගන්නවත් බැරුව යනවා හරි ඊට පස්සේ කොමාරිකා පාන ඔයයි රෙස්ටෝරන්ට් ඔක්කොම කරලා හරි ඉතින් මේ එහෙම සීනුත් තියෙනවා ඉතින් ඔවා දැනගන්න පුළුවන් මම ඉස්සරහින් මතක් වෙනවා කියන්නේ ඉතින් කොහොමද ඒක පාවිච්චි කරන්න ඕනේද අපිට මේ දෙන්න බෑ අපිට පාවිච්චි කරන විදිය කියන්න පුළුවන් ඉතින් ඔය පැත්ත මාර වටිනවා හරියද ඔය පැත්ත ඒකේ සතුට ඉන්නේ ළමයි කවුරු හරි දැන් ඔයා ෆාමසි එක වගේ වැඩ කරා කියන්නකො එතකොට දැන් හැමදේම ડોක්ටර් ලියලා වෙන්නේ නැහැනේ ડોක්ටර් ලියන්නේ නැහැ හැමදේම බේත ලියනවා ඊට පස්සේ බොන්න ඕන වෙලාවෙ ලියනවා එහෙම වෙනවා දැන් අපි දැනගන්න ඕනේ කෑමට පෙරද පසුද කියලා එයාට කියන්න සමහර ප්‍රිස්ක්‍රිප්ෂන් තියෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් print කරලා නේවා තියෙනවා
කෑමට පෙර ආෆ්ටර් මීල් වල එහෙම තියෙනවා. තව ගොඩක් ඒවා නැහැ. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ මේ කොහොමද දෙන්නේ කියලා. අනික තමයි ඔය සමහර කට්ටිය යනවානේ තුවාල වලට බේත්යක් එහෙම දාගෙන ඉතින් මොබයිල් නැහැ කැක්කුම අඩු වෙන්නේ නැහැ. එතකොට ඉතින් අපි ප්‍රීමියම් බලලා දෙන්න ඕනේ. ඉතින් එහෙම දුන්නාම ඉතින් පහවදා ආයෙ ඇවිල්ලා කියනවා අනේ පුතේ අරකට අඩු වුණා මේ බොහොම ස්තුතියි මේක දුන්නාට කියලා. සල්ලි ගෙවලා ගත්තා. ඒ මනුස්සයා කියන සතුට කියන දේ ආයේ ඒක මාර වටිනවා. හරි මේ මනුස්සයා ඇවිල්ලා කිව්වහම මේකට අඩු වුණා පුතේ බොහොම ස්තුතියි කිව්වහම ඒක අපිට දැනෙන සතුට ඒක කියන්න නිම කරන්න බෑ ඒක. අපිට එහෙම සතුටක් දැනෙනවා. හරි. එතකොට ડોක්ටර් කෙනෙක්ට කොහොම සතුටක් දැනෙනවද නැද්ද? එයා ජීවිත බේරනවනේ නේ. ඒකට ජීවිතයක් බේරුවාම කොච්චර සතුටක් දැනෙනවද දවල් දැකලා තියෙනවා. අර මේ හાર્ට් එක ප්‍රෙස් කරනවා. හරි ප්‍රථම ආධාර දෙන්නේ. ඔයාලා දැකලා තියෙනවනේ. ඇඟ උඩ කැපුකන මේක තද කරන්නේ. හරි. එතකොට එකපාරට මැරලා ඉන්න මනුස්සයා ගාලා හුස්ම ගත්තාම හරි නේද? ඒ දොස්තර ජීවිතයක් ආපු කරගෙන ඉතින් ඒ සතුට මාර වටිනවා. හරි. ඉතින් ඒවා මේවා දැන් ඔයාලා මේක ඉගෙන ගන්නේ මම මේක උගන්වන්න ළමයින්ට බයෝ කරලා ඔය පැත්තකට යන්න. හරිද? මම ආසයිසේ බයෝ. දැන් මට ඔයාලා මැත්ස් වලට ආසයි එහෙම වෙන්න පුළුවන්. අර නමුත් මේක උගන්වන්නේ මැත්ස් බයෝ කරන්න තමයි. හරි. ඉතින් ඒ විදිහට තමයි උගන්වන්නේ. මැත්ස් බයෝ කරන්න නම් ඔයාලා මෙතන ඉඳන් හිතන විදිහට උගන්වන්න ඕනේ. ඒ විදිහට තමයි උගන්වන්නේ. ඉතින් මේ පැත්තට යන්න මම කියන්නේ ඉතින් මිනිසුන්ට උදව් කරන පැත්ත මාර වටිනවා සහ ඔයාලගේ මූල්‍යමය පැත්තත් හොඳයි මේ පැත්ත ඇත්තටම. ඒ වගේම තමයි අනිත් පැත්ත. ඉතින් හරි. ඕක මම නිකන් කිව්වේ ඉතින්. එක දිගට ඔය කරුණු අහගෙන යන්න බෑනේ. හරි. ඉතින් ඔය වගේ කේස් තියෙනවා. ඔය ගොඩක් දැන් තියෙනවා. ඉතින් හම්බෙලක් තියෙනවා. මිනිස්සු මේ එහෙම කියලාත් තියෙනවා. ඉතින් මේ ඔය වගේ ඉතින් කරුණු අහගන්නත් පුළුවන් ඉස්සරහට. හරි. ඔබේ සම්බන්ධව හදන්නේ කොහොමද? ඒවා මේවා පාවිච්චි කරන්නේ කොහොමද? ඒවා හැටි බලා ගන්නත් පුළුවන්. හරි. රයිට්. දැන් අපි පාඩම් පැත්තට යමු. ෆ්‍රුක්ටෝස් නැත්නම් ෆ්‍රක්ටෝස් කියලා කියනවා. දැන් අපි ෆ්‍රුක්ටෝස් කියන්නේ බා හරි. හරි නෑ. ඒක ඇතයි ෆ්‍රක්ටෝස් කියන්නේ. හරි. රයිට්. ෆ්‍රක්ටෝස් මේවා පළතුරු සීනි ලෙස හඳුන්වනවා. මොකද පළතුරු වල ගොඩක් තියෙන ෆ්‍රක්ටෝස් කියනවා. හරි. පළතුරු වල ගොඩක් තියෙන ෆ්‍රක්ටෝස්. ඒ හින්දා මේවා පළතුරු සීනි ලෙස හඳුන්වනවා. හරි. පළතුරු පළතුරු හරි. පළතුරු සීනි ලෙස හඳුන්වනවා. පළතුරු සීනි ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ මේවා එතකොට ගොඩක් තියෙන්නේ ඉදුණු පළතුරු වල. හරි. ඉදුණු ඔන්න තනක් කිව්වා ඉදුණු පළතුරු. හරි. ඉදුණු පළතුරු වල තියෙන්නේ. හරි. රයිට්. ඊට පස්සේ මේවා ඒ කියන්නේ දැන් ඉදුණු පළතුරු වලනේ තියෙන්නේ. හරි. එතකොට අමු ඒවා නැද්ද? නෑ අමු ඒවා මේක නැහැ. අමු ඒවා ඉදෙද්දි තමයි මේක හැදෙන්නේ. හරි. අමු ඒවා ඉදෙද්දි තමයි මේක හැදෙන්නේ. එතිලීන් කියන හෝමෝනේ ආශ්‍රයෙන් තමයි මේක හැදෙන්නේ. ඒක වෙනම කතාවක්. අමු ඒවා ඉදෙද්දි තමයි මේක හැදෙන්නේ. හරි. ඊට පස්සේ මේක ඇවිල්ලා දැන් ඔයාලා දන්නවනේ අමුතු පැණි රසක් තමයි. කියන්නේ පැණි රස වැඩි ඇත්තටම ඉදුණු පළතුරු වල. ඒ කියන්නේ මේක ඇවිල්ලා පැණි රස වැඩිම සීනි. හරි. වැඩිම පැණි රසක් සහිත සීනි. හරි. වැඩිම පැණි රසක් සහිත සීනි තමයි මේ. හරි. එතකොට මේවා තියෙන්නේ කොහෙද? ඉදුණු පළතුරු වල සහ මේ පැණි වල. හරි. ඉතින් මේවා පළතුරු සීනි ලෙස හඳුන්වනවා. මේවා හැදෙන්නේ අමු පළතුරු ඉලෙද්දි තමයි මේ සීනි හැදෙන්නේ. හරි. වැඩිම පැණි රසක් සහිත සීනි මේ ෆ්‍රක්ටෝස් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ෆ්‍රක්ටෝස් වැඩිම පැණි රසක් සහිත සීනි. හරි. right. ඊට පස්සේ මෙන්න තියෙනවා ඊගාව උදාහරණයක් අපි ගත්තොත් ගැලැක්ටෝස්. හරි. ගැලැක්ටෝස්. right. ගැලැක්ටෝස්. අන්න එතන පොඩි කේස් එකක් එනවා. ගැලැක්ටෝස් වල පැණි රසක් නැහැ. හරි. ගැලැක්ටෝස් වල මොන රසක්ද නැත්තේ? පැණි රසක් නැහැ. හරි. ගැලැක්ටෝස් වල දැන් අපි උදාහරණ ගමු ගැලැක්ටෝස්. ගැලැක්ටෝස් හරි. මේ ගැලැක්ටෝස් වල පුතේ පැණි රසක් නැහැ. පැණි රසක් නැත.
හරි පැණි රසක් නැති ගැලැක්ටෝස් පැණි රසක් නැහැ. ඕක තමයි පැණි රසක් නැති එක මොනොසැකරයිඩ් එක ගැලැක්ටෝස්. හරි ඊට පස්සේ මේක හැදෙන්නේ ලැක්ටෝස් ජීර්ණයෙන් ලැක්ටෝස් ජීර්ණයේ අන්තඵලය විදිහට හැදෙන්නේ ගැලැක්ටෝස්. එතකොට අපි බලන්න මේ ලැක්ටෝස් කියන දේ ඉස්සරහට මොකද්ද ලැක්ටෝස් කියන්නේ කියලා. හරි. එතකොට මේ ගැලැක්ටෝස් තියෙන්නේ පුතේ කිරි ආහාර. කිරිවල. හරි. කිරිවල. හරි. කිරිවල තමයි ගැලැක්ටෝස් තියෙන්නේ. කිරි ආහාර ආහාරවල තමයි ගැලැක්ටෝස් තියෙන්නේ. හරි. right. දැන් ඔතනින් ඔයාගේ මොනොසැකරයිඩ් වල උදාහරණ තුන කතා කරලා ඉවරයි. එතකොට අපි බලමු කොහොමද ආවේ කියලා. කාබෝහයිඩ්‍රේට් කියලා අපි ගත්තා. ඒකේ සෑදී ඇති ආකාරය අනුව සංයෝග වර්ග තුනක් තියෙනවා කියලා කිව්වා. ඒව තමයි මොනවද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. එතකොට මොනොසැකරයිඩ් වල උදාහරණ තුනක් අපි ගත්තා. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස්. හරි. එතකොට මොනොසැකරයිඩ් ගැන කතා කරා. මොනොසැකරයිඩ් ගැන කතා කරා. ෆ්‍රුක්ටෝස් ගැන කතා කරා. දැන් ගැලැක්ටෝස් ගැන කතා කරා. ගැලැක්ටෝස් තමයි පැණි රසක් නැති සීනි වර්ගයේ ඒක තියෙන්නේ කිරි ආහාර වල. හරි. රයිට්. එහෙනම් ඊගාවට මොකද්ද තියෙන උදාහරණය? ඒ කියන්නේ සංයෝග වර්ගය තමයි ඩයිසැකරයිඩ්. හරි. ඩයිසැකරයිඩ්. දැන් අපි මොනොසැකරයිඩ් ගැන කතා කරලා ඉවරයි එතකොට. දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඩයිසැකරයිඩ්. right. ඩයිසැකරයිඩ්. ඊගාව එක තමයි ඩයිසැකරයිඩ්. හරි. ඩයිසැකරයිඩ්. right. එතකොට දැන් අරගෙන අපි ගත්තා ග්ලූකෝස් වල ග්ලූකෝස් නම් ග්ලූකෝස් කියලා ගන්න. ඒකමකො හරි. මොනොසැකරයිඩ් කියලා ගමුකෝ. මොනොසැකරයිඩ්. හරි. ඔක්කොම ගන්න නැහැ. මොනොසැකරයිඩ් කියලා ගත්තොත් මේකේ C6යි X12යි O6යි O6යි. හරි. කොහොමද සූත්‍ර තිබ්බේ. හරි. දැන් ඒක කොහොමද තිබ්බාවේ? දැන් මම මේක ගැන කියන්නම්. ඩයිසැකරයිඩ් හැදිලා තියෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. හරි. ඩයි කියන්නේ දෙකයි. ඩයි කියලා කියන්නේ දෙකයි. හරි. එතකොට මොනෝ කියන්නේ එකයි. මොනෝ කියලා ප්‍රත්‍යක් දෙන්නේ එක. ඩයි කියලා ප්‍රත්‍යක් දෙන්නේ දෙකයි. හරි. ඒකයි ඔබට ඩයිසැකරයිඩ් කියලා කියන්නේ. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙන හින්දා නිසා තමයි මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා හැදෙන නිසා තමයි ඕක ඩයිසැකරයිඩ් එකක් වෙන්නේ. හරි. දෙකක් නේ. ඒතකොට දෙකක් ඩයි. හරි. එහෙම. ඒතකොට ඩයිසැකරයිඩ් හැදෙන්නේ කොහොමද? මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. හරි. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. හරිද? මේ මොනොසැකරයිඩ් අණු දෙක එකතු වෙද්දී ජල අණුවක් පිට වෙනවා. ජල අණුවක් පිට වෙනවා. අණුවක් පිට වෙනවා. හරි. ජල අණුවක් පිට වෙනවා. හරි. එතකොට මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙද්දී ජල අණුවකුත් පිට වෙලා තමයි මේ ඩයිසැකරයිඩ් හැදෙන්නේ. හරි. ඩයිසැකරයිඩ් හැදෙන්නේ කොහොමද? මොනොසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වෙලා සහ ඒ මොනොසැකරයිඩ් අණු දෙක එකට එකතු වෙද්දී ජල අණුවකුත් පිට වෙලා තමයි ඩයිසැකරයිඩ් හැදෙන්නේ. හරි. තේරුණාද වැඩි? අන්න එහෙමයි ඩයිසැකරයිඩ් අණු හැදෙන්නේ. right. එතකොට මෙහෙම දෙකක් එකතු වෙලා ජල අණුවක් පිට වෙලා මේක හැදෙනවා නම් ජල අණුවක් දාලා මොනොසැකරයිඩ් අණු දෙකක් අතරට ජල අණුවක් දාලා ආය ඩයිසැකරයිඩ් අණුවක් හදාගන්න පුළුවන්. හරි. එතකොට මේක අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. එතකොට මේක ප්‍රතික්‍රියාවක් විදිහට ලිව්වොත් කොහොමද ලියන්නේ? මේ ප්‍රතික්‍රියාව දෙපැත්තටම සිදු වෙන්න පුළුවන් ප්‍රතික්‍රියාවක්. හරි. ඒ කියන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් එකක් හැදෙනවා. එහෙම හැදෙද්දි ජල අණුකුත් පිට වෙනවා. ඊට පස්සේ ආයේ
ජල අණුවක් එක්කව කරලා මේක මොනොසැකරයිඩ් අණු දෙකක් බවට පත් කරන්නත් පුළුවන්. හරි. එතකොට දැන් ඕකේ සූත්‍රයක් විදිහට ලිව්වොත් ඕක වෙන්නේ මෙහෙම. මොනොසැකරයිඩ් අණු දෙකක්නේ. මොනොසැකරයිඩ් අණු දෙකක්. මොනොසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වෙලා ඕකේ ඩයිසැකරයිඩයක් හැදෙනවා. ඩයිසැකරයිඩයක් හැදෙනවා සහ මොකද වෙන්නේ? ජල අණුවක් පිට වෙනවා. හරිද? දැන් අපි මේක සූත්‍රයක් විදිහට ලියමු. ඔන්න ඔතනදී හොඳට බලාගන්න සූත්‍රය ලියන හැටි. තාම මම ඩයිසැකරයිඩේ සූත්‍රය ලිව්වේ නැහැ. ඔන්න බලාගන්න සූත්‍රය ලියමු. මොනොසැකරයිඩ් වල පොදු සූත්‍රය කොහොමද? මෙන්න මේ C6 12 යෝගයි. එහෙනම් C6 12 යෝගයයි එක දෙකක් එකතු වෙන්න බෑ. C6යි H12යි O5 ධන C6යි H12යි O5 right ඊතල දෙපැත්තට වෙන්න ඕන නිසා මෙහෙම දාන්න. දැන් දෙකක් එක්ක වුණා නම් කොහොමද සූත්‍රය එන්න ඕනේ? දෙකක් එක්ක වුණා නම් මෙන්න මෙහෙම එන්න ඕනේ. 12යි හයිඩ්‍රජන් 24යි ඔක්සිජන් කීයද? 12යි. හැබැයි මෙහෙම නෙමේ සූත්‍රය තියෙන්නේ. හරි. මෙහෙම නෙමේ සූත්‍රය තියෙන්නේ. දැන් සූත්‍රය නම් ලියන්න. සූත්‍රය මෙන්න මෙහෙමයි. හරි. මේකේ සූත්‍රය එන්නේ මෙන්න මෙහෙම. හරි මම මෙතනින් ලියන්නම්. C6යි H 22යි O11යි. සූත්‍රය මෙහෙම. ඒතකොට වැරදිලාද? නැහැ. වැරදිලා නැහැ. මෙන්න මේ ජල අණුවක් පිට වෙන්නේ කොහෙන්ද? මේ මොනොසැකරයිඩ් අණු දෙකෙන්ම තමයි මේ ජල අණුවක් පිට වෙන්නේ. එහෙනම් මෙතනින් ජල අණුවක් අඩු කරන්න ඕනේ නේද? ජල අණුවක් අඩු කරන්න ඕන. හරි. එහෙම අඩු කරාම කොහොමද එතකොට එන්නේ? මේක C12ම එනවා කාබන් අඩු වෙන්නේ නැහැ. එහෙනම් H2ක් අඩු වෙනවා 22යි ඔක්සිජන් එකක් අඩු වෙනවා කියලා. 11යි. අන්න සූත්‍රේ ඔන්න ඔහමයි සූත්‍රෙන්නේ. එතකොට සූත්‍රේ මම මෙතන මේක මකලා සූත්‍රය ලියන්න මෙන්න මෙතන. හරි. C6යි H කීයද? 22යි O11. එහෙම වෙද්දී ජල අණුව පිට වෙනවා. හරි. ඔන්න ඔහමයි සූත්‍රේ හැදෙන්නේ. right? එතකොට තේරුණා නේද වැඩේ? හරි සූත්‍ර හැදෙන විදිය මතක තියාගන්න ඕන. හරිද? right. දැන් මේවා හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු වලින්නේ. මොනොසැකරයිඩ් අණු වලින්. එහෙනම් මේකේ අපි මොනොසැකරයිඩ් වල කතා කරපු ගුණම මේකේ තියෙන්නත් ඕන. මොකද මොනොසැකරයිඩ් දෙකක් එක්කව හැදෙන්නේ. එහෙනම් මොනවද ගුණ දෙක? මේවා පැණි රසයි ස්පටික රූපී ජලයේ දිය වෙනවා. ඒ ගුණ ටිකම මෙයාටත් තියෙනවා. මොකද මොනොසැකරයිඩ් අණු දෙකක් එක්ක වෙලාමයි මේ ඩයිසැකරයිඩ් හැදෙන්නේ. හරි. රයිට්. එතකොට අර විදිහට කතා කරපු විදිහටම මොනොසැකරයිඩ් ගැන කතා කරපු විදිහටම මෙයාටත් උදාහරණ 3ක් අරන් විස්තර කරනවා. උදාහරණ 3 තමයි මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ගැලැක්ටෝස්. හරි. මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ගැලැක්ටෝස්. රයිට්. අපි බලමු උදාහරණ ටික. මේකේ වීඩියෝ එක පෝස් කරලා දාගන්න ස්ක්‍රීන්ෂොට් එකක්. හරි. එතකොට තේරුණානේ මේ සූත්‍රය හැදුන හැටි. ජල අණුවක් පිට වෙන එක මතක තියාගන්න. හරි. රයිට්. දැන් අපි බලමු ඩයිසැකරයිඩ් වල උදාහරණ මොනවද කියලා. හරි. ඩයිසැකරයිඩ් වල උදාහරණ. ඩයිසැකරයිඩ් වලට උදාහරණ අර වගේ අපිට තුනක් තියෙනවා. ඒවා තමයි මෝල්ටෝස්, සුක්‍රෝස්, අනිත් එක ලැක්ටෝස්. හරි. ලැක්ටෝස්. හරි. ඔය තුන තමයි උදාහරණ. දැන් අපි කියවනේ මොනොසැකරයිඩ් අණු දෙකක් කහුවෙලා මේ ඩයිසැකරයිඩ් හැදෙන්නේ කියලා. එහෙනම් මේ උදාහරණ තුනක් හැදෙන්න ඕනේ අපි අරගත්ත මොනොසැකරයිඩ් වල උදාහරණ වලින් තමයි හැදෙන්න ඕනේ. දෙක ගානේ කහුවෙලා. ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. හරි. කොහොම? එහෙනම් අපි දැන් බලමු මේ එකින් එක වලදී
මේවෙන් මොනවද මේවෙන් මොන දෙකද එක්කව වෙන්නේ කියලා. හරි? ඔන්න දැන් කියන්න ඊය. මොල්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් අණු දෙකක් එක්කව වෙන. මොල්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් ධන ග්ලූකෝස් එක්කව වෙන. හරි? මම වචන වල ලියන්න යන්නේ නැහැ. හරි? ග්ලූකෝස් ධන ග්ලූකෝස් එක්කව වෙන. සුක්‍රෝස් හැදෙන්නේ ග්ලූකෝසුයි ෆ්‍රුක්ටෝසුයි එක්කව වෙන. හරි? ග්ලූකෝසුයි ෆ්‍රක්ටෝසුයි එක්කව වෙන. හරි? එතකොට ලැක්ටෝස් හැදෙන්නේ කියනවා ග්ලූකෝසුයි මොනවයිද? ගැලැක්ටෝස්. හරි. ගැලැක්ටෝස්. හරි. එතකොට ඔයාට තේරුණාද මේ ග්ලූකෝස් හැම එකක් හැදෙන්නම දායක වෙනවා. ඊට පස්සේ අනිත් දෙක හැදෙන්නේ මේ වගේ. හරි. තේරුණාද වැඩි? ඔන්න ඔහොමයි. හරි. right? ඔන්න ඔහොමයි වැඩි වෙන්නේ. හරි. මේක මතක තියාගන්න. මේක මතක තියාගන්න. හරි. ඊටකොට අපි බලමු මේවට උදාහරණ මොනවද කියලා. හරි. උදාහරණ මොනවද කියලා බලමු. මොල්ටෝස් තියෙන්නේ ප්‍රරෝහණය වන බීජවල. මොල්ටෝස් තියෙන්නේ ප්‍රරෝහණය වන බීජවල. හරි. මොල්ටෝස් තියෙන්නේ මම මේක මොකක්ද? මොල්ටෝස් තියෙන්නේ ප්‍රරෝහණය වන බීජ. ප්‍රරෝහණය වන බීජ. හරි. මොල්ටෝස් තියෙන්නේ. එතකොට සුක්‍රෝස් තියෙන්නේ සුක්‍රෝස් කියන එකව දන්නවා. සුදු සහ රතු සීනි වල සුක්‍රෝස් තියෙනවා. හා බීට් වල ඇතැම් පළතුරු වල තියෙනවා. හා බීට් වල නම් තියෙන්නේ කියන එක දන්නවා කොහොමද? හා බීට් වල. එතකොට සුදු රතු සීනි වලින් සුදු සීනි හදනවා. බීට් වලින් රතු සීනි හදනවා. ඒක ඔයාලා දන්නවා කියලා හිතනවා. එතකොට සුදු සීනි වල රතු සීනි වල තියෙනවා. එහෙනම් ඒවා ගන්න ඒවා තියෙනවා. බලයි බීට්. හරි. right. ඊට පස්සේ ලැක්ටෝස් වල කිරි ආහාර වල තියෙනවා. ඉතින් ගැලැක්ටෝස් තියෙන කිරි ආහාර වල විතරයි. එහෙනම් මේකත් කිරි ආහාර වල විතරයි තියෙන්නේ. කිරි ආහාර. මේකේ තව වැදගත් කරුණක් තියෙනවා. MCQ වල අහන්න පුළුවන්. මේවා ශාකවල නොමැති එකම සීනි වර්ගය. හරි. ගැලැක්ටෝස් කියන්නේ ශාකවල නොමැති. හරි. නොමැති එකම සීනි වර්ගය. හරි. ශාකවල නොමැති එකම සීනි වර්ගය. එතන පේන්නේ නැති වෙයි ඔයාලට. මෙතන ලයිට් එකක් වැටිලා ඇති. හරි. ශාකවල නොමැති එකම සීනි වර්ගය තමයි එතන ලියලා තියෙන්නේ. හරිද? එතකොට මේකේ ලැක්ටෝස් අර විදිහම තමයි පැණි රසක් නැහැ. හරි. ලැක්ටෝස් පැණි රසක් නැහැ. තව කරුණු ටිකක් තියෙනවා පැණි රසක් නැහැ. ආයේ පුතේ වලට දෙනවා දැන් එලකිරි දෙවුවොත් එලකිරි දෝලා ගත්තොත් ඒකේ සංයුතිය අනුව එලකිරි වල ලැක්ටෝස් ප්‍රතිශතයක් දීලා දෙනවා 4.4ක් 1/4ක් 6ක් 4ක් එලකිරි වල ලැක්ටෝස් සංයෝගය දීලා තියෙනවා කියලා අපිට දීලා තියෙනවා ඔයාලගේ වගුවක වෙනත් කරුණු යටතේ. ඉතින් එච්චර දෙයක් නම් අහන්න නැහැ. ඔයාලගේ මේ CBට ගන්න කොච්චරද කියලා අහන්න නැහැ. අහලා වැඩකුත් නැහැ. එලකිරි වල ලැක්ටෝස් කොච්චරද තියෙනවද කියලා අහන එක වැඩක් නැහැ. හරි. ඒ වගේ දේවල් අහන්න පුළුවන් නම් ෆුඩ් සයන්ස් වගේ කරනවා. හරි. ඒකත් ඒකක්. හරි. එතකොට මෞකිරි වල සංයුතිය අනුව 6ක් 7ක් විතර තියෙනවා. හරි. එතකොට එතනත් පොඩි වැඩිවීමක් තියෙන වෙනසක් තියෙනවානේ. එලකිරි වල 4යි 6යි මෞකිරි වල කියද? 6යි 7යි අතර. ඒක පොඩි වැඩිවීමක් තියෙනවා. ඒ තියෙන ශක්තිය නිපද වෙන්න මේක බිඳ හැරෙන සීනයක් තමයි එතන තියෙන්නේ. එතකොට මෞකිරි බිව්වහම ළමයට එලකිරි වලට වැඩිය ශක්තියක් ලබා ගන්න පුළුවන්. හරි. ශක්තිය නිදහස් වෙනවා. රයිට්. ඉතින් ඕක තමයි අපි ඩයිසැකරයිඩ් වල ආකාරය කතා කරපු ඩයිසැකරයිඩ් වල
උදාහරණ තුනක් ගැන කතා කරා මෝල්ටෝස් සුක්‍රෝස් ලැක්ටෝස් ඒවා හැදලා තියෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එක්ක හොයලා එතකොට මෝල්ටෝස් හැදෙන ග්ලූකෝස් සුක්‍රෝස් හැදෙන ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් ලැක්ටෝස් ග්ලූකෝස් ගැලක්ටෝස් එක්ක හොයලා මේ හැම ප්‍රතික්‍රියාවකම මතක තියාගන්න මොකද වෙන්නේ චලානුවක් ඉවත් වෙනවා හරි එතකොට සූත්‍රෙන්නේ කොහොමද කියලා කතා කරා එතන අඩුව අර දෙක අණු එක අනුපාතේ එන්නේ නැහැ නේද ඒකයි මම එතන ගොඩක් පැහැදිලිව කිව්වේ එතන එන්නේ C6යි HBC දෙකයි ඔව් අතන OC HBC දෙකයි ඕ 11ක් නැහැ ඉතින් මෙතන දෙක අණු එක අනුපාතය ආවට දැන් අර දෙක එක වුණාම මේක බෑනේ ඒක 12 24යි එතකොට 6 12ක් වෙන්න බෑ එතකොට ඇයි මෙතන අඩුවක් තියෙන එක මේ තමයි පැහැදිලි කරේ ජල අණුවක් පිට වෙන නිසා තමයි එතන අඩුවක් තියෙන්නේ ඉතින් ඒ ටික බැලුවා ඊට පස්සේ උදාහරණ ටික කතා කරා ඒ ටික තමයි තියෙන්නේ රයිට් ඊගාවට අපිට කතා කරමු ඊගාව පොලිසැකරයිඩ් හරි පොලිසැකරයිඩ් දැන් පොලි කියන පදයෙන් කියන්නේ ගොඩක් හරි ගොඩක් එකම වෙලා හැදෙනවා කියන එක තමයි පොලි කියන ප්‍රශ්නයෙන් පිට බලා ගන්න පුළුවන් වෙන්නේ හරි එතකොට ඔක කොහොමද හැදෙන්නේ කියලා බලමු පොලිසැකරයිඩ් පොලිසැකරයිඩ් කොහොමද මේ පොලිසැකරයිඩ් හැදෙන්නේ අර විදිහටම මොනොසැකරයිඩ් තමයි තනම එක. මොකද මොනොසැකරයිඩ් ගැන කතා කරද්දි මම කිව්වා කාබෝහයිඩ්‍රේට් වල තනම කියලා. එහෙනම් මේ හැම එකකම මොනොසැකරයිඩ් තමයි තියෙන්න ඕනේ. හරි. ඒ හින්දා මොනොසැකරයිඩ් වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට මොනොසැකරයිඩ් අණු ගොඩාක් එකට එක්ව වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. මේක මොනොසැකරයිඩ් කියලා ගත්තොත් ඩයිසැකරයිඩ් වල නම් මොනොසැකරයිඩ් අණු දෙකයි. හරි. දැන් පොලිසැකරයිඩ් වල ගොඩාක් එක්ව වෙලා හැදිලා තියෙන්නේ. හරි. කොහොම එක්ව වෙලා හැදිලා තියෙන්නේ. එතකොට මේකෙදි ජල අණුවක් පිට වෙලා හැදිලා ඉන්නේ. හරි. ජල අණුවක් පිට වෙලා තමයි හැදෙන්නේ. අර වගේම ජල අණුවක් පිට වෙලා. එහෙනම් මේකට ජල අණුවක් දැම්මේ. හරි පිට වෙලා නේද ජල අණුවක් දැම්මොත් මොකද හැදෙන්නේ? මොනොසැකරයිඩ් නෙමෙයි ඈ හැදෙන්නේ. මොනොසැකරයිඩ් නෙමෙයි ඩයිසැකරයිඩ් හැදෙන්නේ. හරි. කෙලින්ම මොනොසැකරයිඩ් හැදෙන්නේ නැහැ. හරි. ජල විච්ඡේදනයේ පොලිසැකරයිඩ් ජල විච්ඡේදනයේ ඩයිසැකරයිඩ් එකක් හැදෙන්නේ. ඊට පස්සේ තමයි මොනොසැකරයිඩ් හරි මොනොසැකරයිඩ් හරි අපිට ඒක කෙලින්ම ලියන්නත් පුළුවන් නේද ඩයිසැකරයිඩ් හැදෙන්නේ නැතුව මොනොසැකරයිඩ් හැදෙනවා කියලා හරි එතකොට ජල විච්ඡේදනයේ මොනොසැකරයිඩ් එක තමයි හැදෙනවා කියලා ලියන්නත් පුළුවන් හරි කේස් එකක් නෑ හැබැයි මේවා පොඩි කේස් එකක් තියෙනවා මේවා ಗುಣ ගැන කතා කරද්දී මේවා ඇල් ජලයේ අද්‍රව්‍ය හරි ඇල් ජලයේ අද්‍රව්‍ය උණු ජලයේ දිය වෙනවා හරි ඇල් ජලයේ අද්‍රව්‍යයි උණු ජලයේ එහෙනම් දිය වෙනවා හරි එතකොට මේවා ස්පටික රූපී නැහැ. ස්පටික රූපී නැහැ. හරි. උදාහරණ විදිහට ගත්තොත් සෙලියුලෝස්, පිෂ්ඨය, ග්ලයිකෝජන් කියනවා තමයි මේකේ උදාහරණ. හරිද? එතකොට දැන් මේක දැන් අපි කතා කරානේ උදාහරණ විදිහට පිෂ්ඨය ග්ලයිකෝජන් කියලා. එතකොට මේවා ග්ලූකෝස් බැඳිලා තියෙන අණු ගාන අනුව මේවා වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ග්ලූකෝස් තියෙන ප්‍රමාණය අනුව මේවා වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ආකාරය තියෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. හරි. රයිට්. දැන් අපි බලමු මේ ඔය ආකාරය කියලා කියන්නේ මේක. හරිද? තියෙන විදිහ ග්ලූකෝස් අණු තියෙන විදිහ අනුව තමයි ඔය වෙනස් වෙන්න පුළුවන් කියලා කියන්නේ පිෂ්ඨය එයා මේවා දැන් ඔය විදිහට ගත්තොත් මේකේ තියෙනවා මේ මෙන්න මෙහෙම තියෙනවා ආකාරය අනුව කියලා කියන්න දැන් මම යන්දානේ මොසකරයි නම් එතකොට කොහොමද කියන්නේ ඒක මේක සමහර තැන් වල මෙහෙම තියෙන්නත් පුළුවන් මේකේ මෙහෙම අක්කට වෙලා වගේ මොන දෙන්නත් පුළුවන් ඔන්නෝ දෙන්නත් පුළුවන් හරි ඔන්නෝ දෙන්නත් ඉතින් ඔන්නෝම සම්බන්ධ වෙන ආකාරය අනුව මේක වෙනස් වෙනවා කියලා තමයි ඔය කියන්නේ හරි එතකොට එක එක විදිහේ වර්ග එනවා පිෂ්ඨයේත් එක එක වර්ග එනවා හරි
කොහොම තමයි ඔය කියන්නේ. පොලිසැකරයිඩයක් කියන්නේ. හරි. රයිට්. දැන් අපි බලුවොත් දැන් මේක උදාහරණ කිව්වනේ. උදාහරණ සෙලියුලෝස් සුක්‍රෝස් හරි සෙලියුලෝස් සුක්‍රෝස් ග්ලයිකෝජන්. ඔය මම අර කිව්වේ ඉස්සෙල්ලා අතු බෙදනවා කියලා දැන් සුක්‍රෝස් ඇවිල්ලා මේ මෙහෙම තියෙනවා. එතනින් ඕනම ඒකී ආකාරයක් තියෙනවා. මේ ග්ලයිකෝජන් හැම පැත්තටම අතු බෙදලා තියෙනවා. හරි. ඕනම අතු බෙදලා දැන් පැත්තවල බෙදලා තියෙනවා. හරි. ඕනම බෙදලා තියෙනවා. හරි. ඕක තමයි ඒ කියන්නේ. ග්ලූකෝස් අණු සම්බන්ධ වන ආකාරය අනුව විවිධ වේ කියලා කියන්නේ. ඒක. හරි. රයිට්. දැන් අපි බලමු මේවට උදාහරණ සහ මේවා වෙනත් කරුණු මොනවද කියලා. දැන් සෙලියුලෝස් වල දන්නවනේ. සෙලියුලෝස්. සෝරි. ඔව් මම සුක්‍රෝස් නෙමෙයි. ඉස්ටර්. හරි. සෙලියුලෝස් තමයි අර මං කිව්ව විදිහට මෙහෙම බෙදලා දුන්නා. දෙලින් දෙසේ වෙනවා. මේ වෙලී එක්සෑම් හරි. ඊගාවට එක්සෑම් මේනින් ගන්න පොඩ්ඩක්. කේස්ලා තියෙන එක බලන්න. හරි. රයිට්. සෙලියුලෝස් ගත්තොත් සෙලියුලෝස් ඇවිල්ලා දන්නවනේ තන්තු. හරි සෙලියුලෝස් තන්තු. එතකොට ශාක සෛලවල බිත්තිය තියෙන සෙලියුලෝස්. හරි ශාක සෛලවල බිත්තිය තියෙන සෙලියුලෝස්. ශාක තුල තියෙන තන්තු වල තියෙන්නේ කණ කෙඳි කියලා කියන්නේ. ඊට පස්සේ කෙඳි වර්ග ඔක්කොම සෙලියුලෝස්. හරි කෙඳි වර්ග ඔක්කොම සෙලියුලෝස්. එතකොට මේවා ආහාර ජීර්ණ පද්ධතියේදී සෙලියුලෝස් ජීර්ණය වෙන්නේ නැහැ. හරි ඔය අපි මැලුම් කෑවට ඒවා තියෙන තන්තු ජීර්ණය වෙන්නේ නැහැ. ඒවා වැදගත් වෙන්නේ මල බද්ධය වළක්වා ගන්න. හරි මල බද්ධය වළක්වා ගන්න ඒවා වැදගත් වෙනවා. එතකොට මල බද්ධය වළක්වා මල බද්ධය වළක්වා. පිෂ්ඨය ගත්තොත් පිෂ්ඨය ධාන්‍ය වර්ග, අල වර්ග, ඒක නම වල ගන්න දෙල් ඒ ඕ හැම එකම තියෙන පිෂ්ඨය. හරි පිටි කියන්නේ ඕකට. හරි ශාකවල ගබඩා කරන කාබෝහයිඩ්‍රේට්. ශාකවල ගබඩා කරන කාබෝහයිඩ්‍රේට් තමයි පිෂ්ඨය කියලා කියන්නේ. ඊට පස්සේ ග්ලයිකෝජන්. ග්ලයිකෝජන් තියෙන්නේ සත්ව අක්මාරය හා පේශවල. හරි එතකොට ළමයි සත්වයන් තුල ගබඩා කරන කාබෝහයිඩ්‍රේට් ගබඩා කරනවා කියලා කියන්නේ නැහැ සත්වය තුල සංචිත කරනවා කියලා කියන්නේ. හරි ශාකවල තමයි ගබඩා කරනවා කියන්නේ. සත්වය තුළ සංචිත කරන පිෂ්ඨය හරි නැත්නම් කාබෝහයිඩ්‍රේටය තමයි ග්ලයිකෝජන්. හරි ඔයද ගබඩා කරන්නේ අක්මාර වෙන්නේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම අපේ එන්සයිම් ක්‍රියාකාරීත්වයෙන් ඒවා ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට හරවලා අක්මාරයෙන් තැන්පත් කරනවා. ඊට පස්සේ අපි දාමක වැඩක් කරනවා කියනකොට එතකොට ඒ වැඩය කරද්දී මේ අපිට ග්ලූකෝස් මදි වෙනවා. එතකොට අපේ පද්ධතිය මගින් කරන්නේ ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට බිඳ අපිට ලබා දෙන්න. හරි එහෙම තමයි කරන්නේ. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. රයිට්. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම තියෙනවා. ඉතින් කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම ශක්තිය නිපදවීම. හරි ශක්තිය නිපදවීම. ඒ කියන්නේ ග්ලූකෝස් අපේ ස්වය ශෝෂණය ලක් කරලා අර කිව්වා වගේ ATP හදලා ශක්තිය නිදහස් කරනවා. හරි ඊට පස්සේ සංජිත ආහාරයක් ලෙස මේ ග්ලයිකෝජන් කිව්වා. ආය මම කියන්නම් ටික. දැන් මේ කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම කතා කරන්නේ. එතකොට ශක්තිය නිපදවනවා. ශක්තිය නිපදවීමේ කාර්යභාරය කරනවා. හරි ශක්ති ප්‍රභවය. ශක්ති ප්‍රභවය. ශක්ති ප්‍රභවය. වෙන්නේ ග්ලූකෝස් බීටා කරනවා. හරි ස්වය ශෝෂණය කරනවා. ATP කියලා හදනවා. හදන්නේ ස්වය ශෝෂණය. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් සංචිතමය. හරි සංචිතමය ආහාරයක් ලෙස. හරි සංචිතමය ආහාරයක් ලෙස අපි ගත්තොත් ඒකේ කතා කරා දැන් අපි ටිකකට කලින් කතා කරා පිෂ්ඨය. හරි පිෂ්ඨය මොනවද සංචිත ශාකය. හරි ඊට පස්සේ අපි කතා කරා ග්ලයිකෝජන්.
මොනවැල් සංකේතය සත්ව අක්මා. හරි අක්මා. හරි. ඕක තමයි. හරි. ඊට පස්සේ ජීවීන්ගේ සෛල බිත්ති නිර්මාණ. සෛල බිත්ති නිර්මාණ. හරි. මොන සෛල බිත්තිද? ශාක සෛල. ශාකවල. හරි ශාකවල. හරි. ශාක සෛල. මොනවද දායක වෙන්නේ? සෙලියුලෝස්. සෙලියුලෝස්. හරි. සෙලියුලෝස්. හරි. ඊට පස්සේ නියුක්ලික් අම්ල. ඉස්සරහදී ඉගෙන ගන්නවා නියුක්ලික් අම්ල කියලා. හරි. ඒ වගේ සංඝටකයක් ලෙස මේ ක්‍රියා කරනවා. ක්‍රියා කරන්නේ පෙන්ටෝස කියන කාණ්ඩයක්. හරි. අර මම වාට කිව්ව නේද? ඔගේ පෙන්ටෝස කියන කාණ්ඩයක් තමයි ක්‍රියා කරන්නේ. මම වාට අර මුලදීම කිව්වනේ අමතර කරනවා. කාබෝහයිඩ්‍රේට් කාබන් පරමාණු ගානක් කොටස් වලට බෙදනවා කියලා. ඒක 1 2 3 ඔහම බෙදනවා කියලා. එතකොට ඒවා බෙදෙන්නේ ප්‍රයෝස, කෙටෝස, පෙන්ටෝස සහ හෙක්සෝස කියන විදිහට. හරිද? අන්න ඒ පෙන්ටෝස වල එකක් තමයි මේ නියුක්ලික් අම්ල තියෙන්නේ. ඉතින් මේකදී ඇත්තටම ඔයාලට ඒ කැලල කියන්නේ නැතුව මේක දීලා තියෙනවා. හරි. ඒ කැලල කියන්නේ නැතුව මේක දීලා තියෙනවා. ඉතින් ඒක අපි කියලා දෙන්න ඕන කැලල. ඒ නියුක්ලික් අම්ල වල පෙන්ටෝස කියලා කැලලක් තියෙනවා. ඒක ඔයාලට ගන්න හැටි ඒක වෙන්නේ අර කාබන් පරමාණු ගාන මත මේවා බෙදලා තමයි හැම වෙලේම. හරි. රයිට්. ඔය ටික තමයි ඉතින් තියෙන්නේ. මේ වගේ තියෙන පරීක්ෂා ටික ඔක්කොම එකට කතා කරන්නේ. හරි. මේ හැම සංයෝගයෙන් පරීක්ෂා ටික එකට කතා කරන්නේ අර මේක ඉවර වෙද්දී ඒක ටික කතා කරන්නේ නැහැ. මොකද ඒ ටික කතා කරද්දී මේ ටිකත් මතක් කරන නිසා එතකොට ඔයාලට දෙපාරක් මතක් වෙනවා. ඒ නිසා ඒ ටික අන්තිමට කතා කරනවා. හරි පාඩමේ අන්තිම. රයිට් ඉතින් අද මේ වීඩියෝ එක ඉවරයි. ඊට පස්සේ තව වීඩියෝ කෑලි තුනක් වලට දානවා. ඒ තුනක් බලන්න බලලා ඊට පස්සේ අපි අපේ නොමිලේ තියෙන ටික අවසන් කරනවා. ඉතින් මේකේ ලින්ක් එක ඔයාලට ඉස්සරහ ලින්ක් එකත් ඔයාලට හම්බෙයි. හරි. එහෙනම් ආයිබෝන්.